ඒ ලෙවල් වලට සයන්ස් තෝරගත්ත එක වැදගත්. ඒ ලෙවල් රිසල්ට් එක වැදගත්. මැද්දේ මොනවද උනේ කියන එක අදාළ වෙන්නේ නැහැ. හරි. මැද්දේ මොනවද කළේ කියන එක අදාළ වෙන්නේ නැහැ. හරිද කියන්නේ? ලබන අවුරුද්ද උනත් 26 ළමයින්ට ගම් වතුර ආවද නාය ගියාද? ඒ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. හරි. හරි. ඒ කියන්නේ ගම් වතුර ආවා කියලා පේපර් එක ලේසි කරන්නෙත් නැහැ. හරි. නාය ගියා කියලා පේපර්ස් ලේසි කරන එකක් නැහැ. එහෙම කරන්නේ නැහැ කොහොමද? ඒකින්ද මේ ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඔයාගේ රිසල්ට් එක වැඩි වෙයි. හරි. කොහොමත් දැස් දැන් ලබන මාසෙට එක්සෑම් කල් ගියාට ගොඩාක් දුරට 2026 අගෝස්තු වලම එක්සෑම් තියෙයි අයියා. ඒතර 26 අගෝස්තු වෙද්දි අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ මේ වැඩේට. හරිද? දෙකින්ද දැන් වාට දැන් මහන්සි වෙන්න වෙනවා. හරි. එහෙනම් මේ වෙලාවේ ගම් වතුර කේසුයි අරවයි මේවයි කියලා ඉරලා ගොඩක් ළමයි මේ වෙලාව වැඩ කරන්නේ නැහැ. හරි. උන් වැඩ කරන්න පටන් ගත්තා මාස දෙකක් තුනක් ගිහිල්ලා. ඒ විද්දි පෙරහැර ගිහිල්ලා ඉවරයි අයියා. ඔයා දැන් පටන් ගත්තා නම් වැඩ කරන්න හරි. ඔයා ආට කරන්න බෑ උපරිමේ දැන් කරන්න පටන් ගන්න. හරි. දැන් මේ වෙලාවේ ඔයාට කරන්න බල උපරිමයක් තියෙනවනේ. ඒක දෙන්න. හරිද? එනේ මේක තරංග විභාගයක්. ඒක නිසා මේ තරංග විභාගය ඇතුලේ හැමෝටම තියෙන දේවල් පොදුයි කියලා හිතාගෙන තමයි රජය ඉන්නේ. ඒක නිසා ඔයා වැඩ කරන විදිහට ඔයාගේ රිසල්ට් එක වැඩි වෙයි. හරි. ඔයා වැඩ කරන විදිහත් එක්ක තමයි සියලුම දේ තීරණය වෙන්නේ. හරි. අර මෙන්න මේ chart එක ගහගන්න ඕගොල්ලෝ. මම කියන්නේ මෙහෙම පොඩි chart එකක් ගහගන්න ඔයාගේ වැඩ කරන විදිහ පොඩ්ඩක් අධ්‍යයනය කරගන්න. හරි. ඔගේ ඔයා කඩා ගන්න කියන්නේ ඔයා මේක කඩා ගන්න කෑලි වලට. ඔයා කීයට නැගිටින්නේ. උදේ 5ට නම් නැගිටින්නේ 5. පාමාර 6. 6:30. 6:30 7. ඔහොම පැය භාගය කෑලි වලට කඩා ගන්න. හරි. පැය භාගය කෑලි වලට කඩා ගන්න. ඊට පස්සේ හරි සඳුදා අඟහරුවාදා බදාගම සතිය දවස් ටිකට මේක කඩා ගන්න. හරිද? ඊට පස්සේ මේ පැය භාගය ඇතුළත කරපු දේවල් ටික ලියන්න. ඒ වෙලාවෙම ලියන්න. මොනවද කළේ? හරි පාමාර නැගිටලා මොනවද කළේ කියන එක ලියන්න. හරි. දත් මැද්ද නම් දත් මැද්ද කියලා හරි ලියන්න. හරි. එහෙනම් ඔයා කරන වැඩ ටික ලියන්න. හරි. 6:30 මොනවද බයෝ බැලුවා. හරි නැත්නම් මැත් කළා. හරි. මේ ටිකේම ඒ ටික කළේ. එසදා වලට කෑවා. හරි. නාන්නේ නේද? නා ඒ ඕන්නේ. එහෙනම් කරන දේවල් ටික ලියන්න. හරි. එහෙම ලිව්වහම දැන් මේක කෑලි 48ක් තියෙනවානේ. පැය භාගය කෑලි දවසකට පැය භාගය කෑලි 48ක් තියෙනවා. හරි. නිදාගත්තා හරි කියලා ලියන්න. ලියලා බලන්න දවසකට ඔයා පළදායිව කොච්චර පැය ගාණක් වැඩ කරලා තියෙනවද කියලා. හරි. රිවිෂන් ළමෙක් ගත්තාම සාමාන්‍ය පැය 10න් එහා වැඩ කරන්න පුළුවන් එයාට. තීරි ළමෙක්ට එහෙම කරගන්න අමාරු. ඇයි? ඉස්කෝලේ යන්න තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා එයාට. ඒ නිසා එයාට අලුතෙන් සිද්ධාර්ථ ඉගෙන ගන්නත් තියෙනවා. එහෙනම් ලොකු කාලයක් යනවා මේ වැඩේට. හරි. දැන් පැය 10කට එහා පැය ප්‍රමාණයක් වැඩ කරන්න පුළුවන්. හරි. මම කියන්නේ මෙහෙමයි කියන්නේ. වැඩ කරන පැය ගානම නේ වැදගත් වෙන රිසල්ට් එකට. වැදගත් වෙන්නේ ඔයා කොච්චර කාර්යක්ෂමතාවයකින් කරනවද කියන එක. ඔයාගේ වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් කාර්යක්ෂමතාවය උනත් හදාගන්න පුළුවන් මේ පැය ගාන ටිකක් වැඩි කරගෙන. හරි. එහෙම කරන්න. බලන්න ඔයා දවසකට පැය කීයක් වැඩ කරනවද? හරි. මේක ගෙහුවට පස්සේ ඔයාට තේරෙයි ඔයා කොච්චරකට වැඩ කරන්නේ නැති මිනිස්සෙක්ද කියලා. හරි. මෙහෙමයක් ගහගන්න. එතකොට ඔයාට තේරෙනවා ඒකේ බලන්න ඒකේ ඔයාට අත්‍යවශ්‍ය දේවලුත් තියෙනවනේ ජීවිතේ කරන්න ඕනේ. හරි. එහෙනම් මං කියන්නේ දැන් කන බොන ඒවා නාන ඒවා ඔයාට අයින් කරන්න බෑනේ නිදාගන්න ඒවා. ඒවා අනිවාර්යෙන් කරන්න. හරි.
පැය 6කට පැය 6ත් 7ක් අතර කාලයක් මේ වෙලාවේ නිදාගන්න ප්‍රශ්නයක් නැහැ. ඇහැරගෙන ඉන්න වෙලාව හරියට වැඩ කරන්න. හරි. එතකොට වාට අත්‍යවශ්‍ය දේවල් ටිකක් මේක ඇතුළේ තියෙනවා කරන්න. අත්‍යවශ්‍ය නොවන දේවලුත් තියෙනවා නේ. Facebook යන ඒවා, WhatsApp යන ඒවා වැඩක් නැති දේවල් තියෙනවානේ. අන්න ඒ වෙලාවල් ටික මේකෙන් අයින් කළා දාන්න ටික ටික. හරිද? එනවා වාට වාගේ මේ වැඩේට අදාළ නොවන දේවල් ටික ටික අයින් කරන්න. හරි? එහෙම අයින් කළාට පස්සේ වා මේ වැඩේ ෆුල් ටයිම් ඉන්න පටන් ගන්නවා. හරිද? දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ දැන් හිතන්නකෝ ෆිසික්ස් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේක් තියෙනවනම් දැන් මට මැසේජ් එකක් දානවනම් දාන්න ප්‍රශ්නයක් නැහැ මම උත්තරේ වන්නම්. හරි මට කෝල් ගන්න එපා. හරිද? හැබැයි මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්. ප්‍රශ්නයක් තියෙනවනම් ෆොටෝ එකක් හරි දාන්න මම උත්තරේ වන්නම් අනිවාර්යෙන්. වොයිස් එකක් හරි දානවා. හැබැයි දැන් ඔයාගේ යාළුවෙක්ගෙන් අහනවා නම් යාළුවට මැසේජ් එකක් දාන්න එපා. යාළුවට කෙලින්ම කෝල් එකක් දාන්න. නැත්තම් වෙන්නේ ඔයා ඔය ප්‍රශ්නේ වෙනුවෙන් පැයක් විතර ඔයාගේ කාලේ නාස්ති කරගන්නවා. හරි එයාට මැසේජ් එකක් දානවා එයා රිප්ලයි එකක් දානවා බලන් ඉන්න ඕනේ. එහෙමනේ. අරක එහෙම නෑ කෝල් එකක් ගත්තා. මේක යවුවා කතන්දරේ ඉවරයි විනාඩි දෙකකින් තුන ඉවරයි කතන්දරේ. හරි. ඒ දාර පුළුවන් තරම් අර වෙලාව නාස්ති වෙන දේවල් ටික අඩු කරගන්න. හරි නැත්තරම නැති කරගන්න බෑනේ. අඩු කරගන්න. හරි. ඔය වැඩේ අනිවාර්යෙන් කරන්න. ඔය ASCII මං කියන්නේ දවසට පොඩි ටයිම් එකක් තියාගන්න ඔයා වෙනුවෙන්. එතකොට ඔයා වැඩ කරන්නෙත් ඔයා වෙනුවෙන් තමයි. මං කියන ඔයා වෙනුවෙන් ටයිම් එකක් තියනවා කැමති දෙයක් කරන්න. හරි. ඒ කියන්නේ දැන් ඔයා කැමති නම් ෆිල්ම් එකක් වගේ බලන්න දවසකට ෆිල්ම් එකක් බලන්න ටයිම් එකක් දෙන්න බෑ. හරි. ඒ කෑල්ලක් වගේ බලන්න. කුතුහලයේ තියාගෙන ඉන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. හරි එහෙම හරි මං කියන්නේ ඔයා කැමති දෙයක් කරන්න පොඩි ටයිම් එකක් තියාගන්න දවසට. මේ ටයිම් එකක් තියාගන්න. ඒක මාර වැදගත්. ඔයාගේ මේ වැඩ ටික බැලන්ස් කරගන්න. හරිද? ඒ කියන්නේ ඔයා මේ දවස දුවන්නේ මෙන්න මේ ටයිම් එක බලාගෙන. ඔයා කැමති දේ කරන්න තියෙන ටයිම් එක බලාගෙන තමයි මේ දවස් වැඩ ටික කරගෙන යන්නේ. එතකොට ඔයාට අර මේ කාලේ නාස්ති වෙන දේවල් පවා කරන්න හිතෙන්නේ නැහැ. හරි. මොකද ඔයා දන්නවා මේකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. හරි. ඊළඟට මං කියන්නේ මම කියන්නේ කියනවා ඒක මං හිතන එක හොඳ වෙයි කියලා. ඔයා දවසට ටාගට් එකක් තියාගන්න පැය කීයක් වැඩ කරනවද කියලා. ඒක මහා ලොකු ඉලක්කම් වලින් තියාගන්න එපා. ඔයා මුලින්ම මේ chart එක ගහලා බලන්න ඔයා දවසට පැය කීයක් වැඩ කරනවද කියලා සාමාන්‍යයෙන්. හරි අපි නිකන් හිතමු chart එක ගෙවුවට පස්සේ පැය 4ක් වැඩ කරන මිනිස්සෙක් කියලා ඔයා. දැන් ඔයාගේ ඊළඟ සතියේ ටාගට් එක වෙන්න ඕනි පැය 4ට වඩා වැඩ කරන එක. පැය 4ට වඩා වැඩ කරන්න නම් මොකද්ද කරන්න ඕනි? පැය 4ට වඩා වැඩ කරනවා කියන්නේ පැය 4ට වඩා වැඩ කරන්න නම් අර ඔයාගේ අනවශ්‍ය දේවල් ටික අයින් කරන්න එපා. ඒ ටික අයින් කරන්න. හරි. ටාගට් එකක් තියන්න පැය 4යිනේ. මේ සතියේ පැය 5ක් වැඩ කරනවා. හරි. ඇවරේජ් එක පැය 5ක තියාගන්න කොහොම හරි. සතිය ඉවරෙද්දී ඇවරේජ් එක 5යි පැය 5යි. ඒක පැය 5ක් වුණොත් ඔයාටම පොඩි රිවෝඩ් එකක් දෙන්න. හරි. දැන් හිතන්න ඔයා චොකලට් කන්න කැමතියි කියලා. ඔයා මේ සතියේටම චොකලට් එකක්වත් කන්නේ නැහැ. මේ පැය 5 වැඩ කළොත් විතරක් චොකලට් එකක් කනවා. හරි. ඒක හින්දා ඔයා වැඩ කරන්න පටන් ගන්නවා. හරි. ඒ කියන්නේ අර වෙන වැඩක් හරි. එහෙනම් මං කියන්නේ මේ එහෙම පොඩි රිවෝඩින් සිස්ටම් එකක් තියාගන්න. හරිද? අර මේ කවුද ස්ටීව් ස්මිත් ඉන්නේ ක්‍රිකට් ගහන එකෙක් ඉන්න දන්නවද? ස්ටීව් ස්මිත් කියනවා මේ ඌ 100ක් ගහුවොත් විතරයි චොකලට් එකක් ගන්න. මම වෙන කාලෙම චොකලට් එකක් ගන්න නැතුව ඇති. කියන්නේ එයාගේ රිවෝඩ් එක කියන්නේ එයා 100ක් ගහුවොත් එයාටම දෙන රිවෝඩ් එක. හරි. ඒ වගේ මේකත්. මේක ඔයා වැඩ කළොත් ඔයාට රිවෝඩ් එකක් දෙන්න. හරිද? හරි. මම කියන්නේ වැඩ කරනවා කියලා කියන්නේ අර හරියට කරන්න කරන වැඩේ. හරි. ඒ කියන්නේ හරි තියරි ටික බලාගෙන ප්‍රශ්න කරගෙන මේ සතියේ මේ ටික ඉවර කරගන්නවා මේ සතියේ මේ ටික ඉවර කරලා පොඩි ප්ලෑන් එකකට ගන්න. හරි. ආයි කලින් ඒව අමතකයි ඒව නැවත බලන්න ගන්න. හරි.
එහෙම යන්න. හරි. එතකොට ඔයාලට සතියෙන් සතිය වැඩ කරන ටයිම් ටික වැඩි කරගන්න පුළුවන් වෙයි. හරි. එහෙම කරගත්තොත් ඔයාලට 26 දී මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. හරි. මේ මොහොතේ මං හිතන්නේ බහුතරයක් ළමයි ඉගෙන ගන්න මානසිකත්වයක ඉන්නවා කියලා. මං හිතන්නේ. හරි මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඒක නිසා මේ ඉගෙන ගන්න මානසිකත්වයේ ඉන්න ළමයින්ට වාසියක් වෙනවා මේක. හරි. ඒ තප්පරයක් ප්‍රමාද වෙන්න මේ වැඩේ ඔයා එළියට යන එක තමයි වෙන්නේ. හරි. ඒ නිසා හොඳම දේ තමයි මේ වෙලාවේ දැන් වැඩ කරන්න පටන් ගන්න. හරි. දැන් වැඩ කරන්න පටන් ගන්න. දැන් ඔයාට ඔයා අයි පාරක් එක්සෑම් ලියනවනේ. හරි. ඔයාට මතක නැහැනේ ඔයා ඇයි ආවේ කියලා A level වලට. ඒ කියන්නේ මං කියන්නේ දැන් ඔයාට මතක නැහැ. හරි මුලින්ම ආවේ කොහොමද? A3ක් දාලා මෙඩිසින් හෝ ඉන්ජිනියරින් යනවා කියලානේ ආවේ. දැන් ඒව මතක නැහැ ඔයාට. හරි. දැන් ආයෙව මතක් කරගන්න. හරිද? මෙහෙම එක ටාගට් එකක් තියාගන්න. මේ පාර මේ මැච් එක ගන්නවා කියලා හිතා ගන්න. හරි. ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන් හැබැයි ඔයාට විතරයි. හරි. අපිට පුළුවන් මේ පාත් එකේ යන්න. මෙහෙම කරන්න. එහෙම කළොත් මේක වෙයි. එහෙම කියන්න විතරයි. එතනින් එහා අපිට මුත් කරන්න බෑ. හරි. ඒ හින්දා මේ වෙලාවේ පුළුවන් තරම් මහන්සි වෙලා ඔයාගේ අර පරණ ටාගට් එකට ආයි යන්න. හරිද? ගෝල් එකක් තියාගෙන මෙන්න මේ ටික මෙහෙම කරගන්නවා. හරි. මේ දඩස් ගාලා මේකට යන්න බෑ. මේ චූටි දේවල් කළොත් විතරයි මේක ඇතුළට යන්න පුළුවන්. හරි. ඒ පොඩි පාර්ට් තමයි මේ කියන්නේ.